වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය අනුව සැලකීමේදී ලග්නාපතිය වශයෙන් සලකන්නේ අඟහරු. ඒ ලග්නාපතිය වෙච්ච අඟහරු මෙතෙක් කල අඟහරු රාහුත් එක්ක සංයෝග වෙලා කර්කස ග්‍රහයක් සමග ඉඳලා එනවා කේන්ද්‍රයේහි පස්වැන්නට. ඒක වරදක් නැහැ. හොඳම කියලා කියලා නෙවෙයි වරදක් නැහැ. ඒකම එන්නේ තමාගේ පරම මිත්‍ර බ්‍රහස්පතිගේ රාශියට. ඒකත් හොඳයි. ඒක නිසා වෘශ්චික ලග්නයන්ට කිසියම් විදිහක යහපතක් ඇති කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හොඳටම හොඳ නෙවෙයි සමස්තයක් වශයෙන් තමන්ගේ වැඩ කටයුතු වලට යහපතක් අභිවෘද්ධියක් ඇති කිරීමේ ප්‍රවණතාවයක් තියෙන පුළුවන්. රැකියා කටයුතු වලදී ඒකම ආර්ථිකමය ප්‍රශ්නවලදී වෙනදාට වඩා සහනශීලී බවක් සහ සතුටුදායක බවක් ඇති කිරීමේ අවකාශයක් පවතිනවා. ඔබ බෙහෙවින්ම කල්පනාකාරී වී ක්‍රියා කළ යුතුයි. හේතුව තමයි බ්‍රහස්පතිය ගමන් කරන්නේ කේන්ද්‍රය 8 වැන්නේ. 8 වැන්නේ කියන්නේ නිර්ධනස්ථානය. නිර්ධනස්ථානයේ බ්‍රහස්පතිය ගමන් කරනකොට ධනෙ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා ඒ ගැන කල්පනාකාරී වෙන්න. නමුත් ඔබ බුද්ධිමත්ව ක්‍රියා කිරීම තුළින් ලග්නාවතිය පූර්ව පුණ්‍යස්ථාන පැවිදි නිසා වෘත්ති කටයුතු වල කිසියම් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. එම කාල සීමාවදී විශේෂයෙන්ම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සුභාසු මිශ්‍රයි. හේතුව තමයි බ්‍රහස්පතිය 8 වැනි ගමන් කිරීම, කුජ ශනි 5 වැනි ගමන් කිරීම. මේ නිසා උදරගත ආබාධ, ආහාර දිරවීමේ දුර්වලතා වගේ දේවල් ඇති කිරීමේ ප්‍රවණතාවක් තියෙනවා. විශේෂයෙන්ම ආම වාතය සම්බන්ධ පීඩා. තවත් ඔය විශේෂයෙන්ම ගුරුට සම්බන්ධ පීඩා තමයි අක්මාව සම්බන්ධ පීඩා. ශෙංගමාලය වැනි පීඩා. ඒවා ගැන පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. දැනට තියෙන කාලගුණයක් හොඳ නැති නිසා ශෙංගමාලය වැනි පීඩා ගැන දෙහිම ආරක්ෂා වී තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වන ආකාරයට ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. අමුදරු ජීවිතය සම්බන්ධයෙන් සැලකීමේදී සුභාසුව මිශ්‍රයි, මධ්‍යස්ථ ඵලදායකයි. නමුත් එය අන්තයටම යන පීඩාවක් හෝ අයහපතක් නෙවෙයි. සුභාසුව මිශ්‍ර වූ ගෘහ ජීවිතයක් ගත කිරීමේ ප්‍රවණතාවය තියෙනවා. දූ දරුවන් සම්බන්ධයෙන් වුණත් එක්තරා මට්ටමක සුභාසුව මිශ්‍ර බවක් තමයි පවතින්නේ. ඒක නිසා ඒ සම්බන්ධ තත්ත්වාවබෝධයෙන් යුක්තව ක්‍රියා කිරීම තුළින් ඇති කරන යම් ඌනතාවයන්ට මුහුණ දීමේ හැකියාවක් පවතිනවා. අධ්‍යාපන සම්බන්ධයෙන් සැලකීමේදී වෘශ්චික ලග්නයන්ට මධ්‍යස්ථ ඵලදායකත්වයේ තියෙන්නේ. හේතුව තමයි උසස් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් සැලකීමේදී බ්‍රහස්පති තමයි ඊට කාරකයා. ඔහු ගමන් කරන්නේ කේන්ද්‍රය 8 වැන්නේ. වැඩි හොඳයි කියලා කියන්න බෑ. ඒක නිසා අධ්‍යාපන සම්බන්ධයෙන් විශේෂ අවධානශීලී තත්ත්වයෙන් ක්‍රියා කිරීමෙන් පමණයි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නමුත් අඩාල වෙන්නේ අසාර්ථක වෙන්නේ නැහැ. හේතුව තමයි අනිග්‍රහයෙන් ලැබෙන යහපත් අනුබලය. ඒක නිසා ඔබ බොහෝම කල්පනාකාරී වී මානසික වශයෙන් අන්තයට නොගිහින් සමබර මානසිකත්වයෙන් යුක්තව ක්‍රියා කරන තරමට අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වෘශ්චික ලග්නයන්ට ඇති කරන බලපෑම් වලට සාපේක්ෂව හොඳම දිනේ අඟහරුවාදා, ඒකම බ්‍රහස්පතින්දා. හොඳම වර්ණය රතු, අනිත් පැත්ත කහ. හොඳ අංකය 9, අනිත් අංකය 3.